Hello, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඇති නේද? ඉතින් ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි 2026 ආදරෙන් පටන් ගමු. මෙන්න මේ විදිහට මම ගෙදර අස් කරගත්තා. මගේ ගෙදර ගොඩක් පුංචි. හැබැයි ඉතින් පිළිවෙලට තියාගන්න මම ගොඩක් දේවල් කරනවා. ඉතින් ඕගොල්ලොත් ගොඩාක් මහන්සි වෙලා අස්පස් කරන්නේ නැති නේද? ඔන්න ඉතින් මං වගේ මෙන්න මේ පැකට් එක ගොඩක් වටිනවා. මේ පොල් කිරි පැකට් එක මං වගේ පොල් ගන්න අකමැති කට්ටියට. ඉතින් මං හිතුවා මේ සැරේ කිරිබත් එක මෙන්න මේ පොල් කිරි පැකට් එකෙන් හදන්න ඕනේ කියලා. ඔන්න ඉතින් කිරිබත් හදන්න මේ පොල් කිරි පාවිච්චි කරාට මම පොල් ගෙඩියක කිරි තමයි කිරි උතුරන්න මෙන්න මේ නැවුම් අලුත් මාළුත් මුට්ටියට එකතු කරගත්තේ. ඉතින් ඔයාලා හැමෝමත් එහෙම කරන්නේ නැති නේද? කිරි උතුරන්න නැති, ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා ගෙදර අස් කරන්නේ නැති, කැවිලි වර්ග හදන්නේ නැති. හරිම සතුටුයි නේද එහෙම දේවල් කරාම? මට නම් හරිම සතුටුයි. මොකද අලුත් අවුරුද්ද වගේම ගෙදර දොර හැම දෙයක්මත් අලුත් කරගන්න මට නම් කාලේ තිබුණා. ඕගොල්ලන්ටත් කාලේ ඉතුරු වෙන්නේ නැති කියලා මම හිතනවා. ඕගොල්ලෝ කැවිලි වර්ගත් හදන්නේ නැති. මට නම් කැවිලි වර්ග හදන්න උනේ නැහැ. හැබැයි අනිත් හැම දෙයක්ම මම 31 වෙනිදාටත් කලින් ගෙදර පිරිසුදු කරන වැඩ, ගොසරි shopping කරන වැඩ, ඒ දේවලුත් මම ඔයාලත් එක්ක බෙදාගත්තා. බැලුවේ නැත්තම් කලින් වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් අපේ කිරි මුට්ටිය ඉතිරෙන්නයි යන්නේ. ඔයාලා හැමෝගෙම සියලුම පැතුම් මිටුවන සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. යහපත් සිතුවිලි සියලු දේම සරුපකාරයෙන්ම සාර්ථක වේවා. ඉතින් ඔන්න ඔය විදිහට කිරි උතුර ගත්තට පස්සේ කට්ට සම්බෝල් එකක්, ඒ වගේම කිරිබත් චිකන් කරියක් තමයි මම හදාගත්තේ. ඉතින් මේ දේවල් තමයි මම අද උදේවරුවට කරේ. මේ ජනවාරි 1 වෙනිදා අපි දවස ගත කරපු විදිය. අපිත් ඉතින් කෑම කෑවට පස්සේ මෙයාට ගොඩක් බඩගිනිනේ. මෙන්න මෙයා කිරිබත් කඩ වැඩි කැමැත්තක් නැහැ. ඒක නිසා මම මෙයාට කිරි එකක් හදලා දුන්නා. හැබැයි තව ටිකකින් එයාගේ කෑම එක අපව හදලා දෙන්න ඕනේ. කෑ ගහනවා නැත්තම් එයාට බඩගිනි වුණාම. ඉතින් එයාටත් ආදරය කරන ගොඩක් අය දැන් මගෙත් එක්ක ඉන්නවා. මට හරි සතුටුයි. එහෙනම් ගිහින් එන්න. ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවා. දිගටම මගෙත් එක්ක එකතු වෙලා හිටියට ඕගොල්ලන්ට තෙරුවන් සරණයි. channel එක sub කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න. සුබ දවසක්.